සුබ දවසක් ප්ලාන්ටෝට් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවන්ට. ඉතින් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්නේ. වැඩත් එක්ක වීඩියෝ එකක් දාන්න බැරි වුණා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ කොහොමද සාමාන්‍ය වර්ග අඩි 2000ක වගේ ටනල් එකක් හදන්න කොයි වගේ වියදමක් යයිද කියලා. ඉතින් මේ ග්‍රීන් හවුස් එක මම අලුතෙන්ම හැදුවේ. දැන් හදලා මේ පැලවලට දැන් සාමාන්‍යයෙන් සති 3ක් විතර වයසයි මේ පැල. තවම ඉරිගේෂන් සිස්ටම් එකක් ගැහුවේ නැහැ. ඒකත් දැන් ඉස්සරහට ගහගන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් මේක වර්ග අඩි 2000ක් හදන්න. ඒ කියන්නේ මම කියන්නේ මම බාසුන් නැහැලාට කියලා තමයි ගහගත්තේ. එතකොට යාලා ගැහුවා, මම බඩු ගෙනල්ලා දුන්නා. එහෙම තමයි මේ වැඩේ සිද්ධ වුණේ. එතකොට දල වශයෙන් මේක හදන්න ලක්ෂ 11ක් වගේ ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ඉරිගේෂන් ලයින් එක නැතුව තවම, ඒ කියන්නේ මේකට සාමාන්‍යයෙන් මම ඊශ්‍රායල පොලිතින් තමයි දාලා තියෙන්නේ. එතකොට ඊශ්‍රායල පොලිතින් දාලා තුර්කි ඉන්සෙක්ට් ප්‍රූෆ් net එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවට ටිකක් වියදම ගියා. මොකද ඊශ්‍රායලේ ඒවා එහෙම ටිකක් ගණන් හින්දා අපිට නෝමල් ඒවත් තියෙනවා සාමාන්‍යයෙන් ගොඩක් මිල අඩුවට. ඒ වුණාට කල් පැවැත්ම අඩු හින්දා අපි හදද්දී ඉතින් ඔරිජිනල් ක්වොලිටියෙන් හදන එක තමයි වැදගත්. අනිත් එක මේකේ සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල හදද්දී ගඩොල් වරි එකක් වගේ බඳින්නේ. මම මේකට ගඩොල් වරි 3ක් විතර බැඳලා තියෙනවා හයිය වැඩි වෙන්න. සහ ඊට පස්සේ සත්තුන්ගෙන් වෙන හානිය අවම වෙන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ඉත්තෑව එහෙම මේ දැල කපන්න ඉඩ තියෙනවා. කපනවා කියන්නේ උන් කාලය ඉවරලා දැල ඉරනවා. එතකොට මේකේ බට ගැන කතා කරද්දී මේකේ මේ බිම කණුවල, ඒ කියන්නේ කණුවල ගහලා තියෙන්නේ අඟල් 1යි කාලේ GI බට. ඊට පස්සේ ඒකේ ගේජ් එක 1.8 ගේජ් එක. ඊට පස්සේ ඒ බට මෙල්වා බට තමයි මම ගත්තේ. එහෙම තමයි බට. ඊට පස්සේ උඩ මේ ආච් දාලා තියෙන්නේ අඟලේ බටෙන්. ඊට පස්සේ 3 කාලේ බට දාලා තියෙනවා ඔය මේවා සම්බන්ධ කරන්න. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මේ එක එක කණු සම්බන්ධ කරලා තියෙන්නේ 3 කාලේ බටවලින්. ඊට පස්සේ මේ කණු දෙකක් අතර දුර සාමාන්‍යයෙන් අඩි 9ට වගේ දාලා ඊට පස්සේ මේ මැදිමුත් තව 3 කාලේ බටයක් පාස්සලා තියෙනවා තවත් ශක්තිය වැඩි වෙන්න. ඉතින් මම ග්‍රීන් හවුස් එක කොහොමද ස්කොට් බොනට් නයිමිකිස් වගාවක් කරන්න කියලා ඉස්සරහට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩක් දෙනෙක් සල්ලි තියනවට ග්‍රීන් හවුස් ගහගෙන කියනවා අපිට පාඩු වුණා අපිට මේ වැඩේ හරි ගියේ නෑ, මේක තනිකර මාෆියාවක් කියලා කියනවා. ඉතින් එහෙමත් නෑ. තමන් හරියට මේ ගැන දැනගෙන වැඩේ කරොත් එහෙම අසාර්ථක වෙන්නේ මගේ තියෙන අත්දැකීමුත් එක්ක. එතකොට එළිය වගා කරන වගාවකයි මේ වගේ ඇතුලේ වගා කරන වගාවකයි ලොකු වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් එළියේදී අපිට ලෙඩක් ආවම, ඒ කියන්නේ ඔය ට්‍රිප්ස්ලා පැලම එක්ක එහෙම ආපුවාම මේ අපිට බෙහෙත් ගහලා යම්කිසි පාලනයක් කරගන්න පුළුවන්. නමුත් මේ ඇතුලේ ග්‍රීන් හවුස් එකක් ඇතුලේ ඒ වගේ ඇටැක් එකක් ආපුවාම එතකොට අපි බෙහෙත් ගැහුවට එළියට සාපේක්ෂව ඇතුලේ ඒක කන්ට්‍රෝල් කරගන්න හරි අමාරුයි. මොකද උෂ්ණත්වයත් එක්ක ওই පැලමක් කොහෙම ඩබල් වෙනවා. ඒ කියන්නේ යාලගේ වර්ධන වේගය ඩබල් වෙනවා. ඒත් එක්කම අපි ගහන බෙහෙත් වලට උන්ට එළියට යන්න ක්‍රමයකුත් නැහැ නේ. මේකේ වටේ ඔක්කොම දැල් හින්දා. ඒක නිසා අපි නිතරම ග්‍රීන් හවුස් එක වගාවක් කරද්දී ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඇතුළට ලෙඩ රෝග ඇතුල් වීම වළක්වා ගන්න. ඒත් එක්කම අපි මේ ග්‍රීන් හවුස් එකක් වගා කරන එකේ තියෙන වාසිය ගැන කතා කරුවා. සාමාන්‍යයෙන් එළිය වගාවක බාහිර තත්ත්වයන් අනුව ඒකට අපි හාවස්ට් එක ගන්න පුළුවන් කාලය වෙනස් වෙනවා. මොකද වර්ෂාව අධික කාලවලදී කලින්ම දිලීර ආසාදනය ඇවිල්ලා වගාව විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි ග්‍රීන් හවුස් එක අපි මේ වගාව කරනවා නම් අපිට තියෙන වාසිය තමයි සාමාන්‍යයෙන් අපිට ඒ වගේ බාහිර බලපෑම් වලින් ඇතිවෙන අහිතකර බලපෑම් වලින්
බේරෙන්න අවස්ථාව තියෙනවා. ඒත් එක්කම සාමාන්‍යයෙන් වගාවක් මේ වගේ නයිමිරිස් වගාවක මාස අවමේ වුණොත් මාස 8ක් 9ක්වත් අඩුම ගානේ හාවස්ට් එකක් ගන්න පුළුවන්. සමහරු මම දැකලා තියෙනවා අවුරුදු එකමාරත් හාවස්ට් කරන අය ඉන්නවා. නැතුව නෙවෙයි. ඒත් අපිට දල වශයෙන් ඒ වගේ කාලයකට අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම බලාපොරොත්තු වෙනවා ග්‍රීන් හවුස් එක්ක මේ වගේ වගාවක් කරන්නේ කොහොමද මීඩියා එක හදාගන්න තැන ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් වීඩියෝ ටිකක් දාන්න. ඒ කියන්නේ මේ ගැන දැනගන්න උනන්දුවෙන් ඉන්න කාට හරි එහෙම උදව්වක් වෙයි කියලා තමයි මම එහෙම දාන්නේ. ඉතින් ඉස්සරහට තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ වීඩියෝ එක නැරඹුවාට ස්තුතියි ඔයාලට. ඒත් එක්කම මේ වීඩියෝ එක ෂෙයා කරලා channel එක subscribe කරලා සහයෝගය ලබා දෙන්න කියලාත් ඉල්ලනවා. සුබ දවසක්.